අද අපේ සත්‍යග්‍රහයේ තුන්වෙනි දවස මේ දවස් තුන පුරාම අපි මේ අරමුණක් වෙනුවෙන් කැප වෙලා මේ සත්‍යග්‍රහය ආරම්භ කළේ. අද අධිකරණය දීලා තියෙනවා තීරණයක් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් යොදවලා පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳ ලැබෙන වාර්තාව අනුව ඉදිරි කටයුතු තීරණය කරන්න. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ රටේ විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා විසින් අධිකරණ වෛද්‍යවරයා දීපු තීරණයට පටහැනි තීරණයක් දෙන එකක් නැහැ කියලා. ඒ අනුව ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා ඒ වාර්තාව උසාවියට ලබා දෙන තුරු අපි తాවකාලිකව මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරනවා. ඒ වගේ මේ තීරණය දෙස බලලා ඒ තීරණයෙන් අපිට සෑහීමකටපත් වෙන්න බැරි නම් නැවතත් අපි අපේ සටන ආරම්භ කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ නිසා අපි අධිකරණයේ ඒ තීරණයට අනුව විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා ගනු ලබන ඒ පිළිබඳ තීරණයක් දෙස අවධානයෙන් සැලකිල්ලෙන් බලා සිටිමින් අපේ දින තුනක සත්‍යග්‍රහය මෙතෙන් සිට අවසන් කරනවා. ඒ අනුව තමයි අපේ ඊළඟ සටන් පියවර තීරණය වෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ සටන අපි පටන් ගන්නකොටම සලේගේ වදකාගාරයේ හිටපු ඒ වදකාගාරයේ තියාගෙන හිටපු සලේව නැවත අපේ රටේ ජාතික රෝහලට ගෙනෙන්න සිද්ධ වුණා. ඒක තමයි මෙතන තිබිච්ච වැදගත්ම ජයග්‍රහණය. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍යවරු 5කට දාලා ඒ පිළිබඳ අවසන් තීරණය ගන්න අධිකරණයේ තීරණය කළා තියෙනවා. මේ දෙකම කෙරෙහි සැලකිල්ල දක්වලා තමයි අපේ මේ සටන අපි తాවකාලිකව අවසන් කරන්නේ.